හයි හයි අද අපි පන්සල් යන්න තමා හදන්නේ. ඉතින් අපි මුලින්ම මල් ටිකක් කඩාගත්තා. එහෙනම් එන්නකෝ අපි පන්සල් යන්න මල් කඩමු. ඉතින් අපි කට්ටිය දන්සලකුත් කාලා තමයි මේ ආවේ චතුමි අක්කලාගේ අම්මව එක්කන් යන්න. එයත් අද අපිත් එක්ක පන්සල් යනවා. එයාලා කිරිබත් දන්සලක් දීලා තිබ්බා. ඒක කන්න තමයි අපි ආවේ. ඒත් අපිට ඒක කන්න හම්බුන්නේ නැහැ. අපි බත් දන්සලකින් කාලා එද්දී ඒක ඉවර වෙලා. ඒ චතුමි අක්කලාගේ අම්මා අපිට කිරිබත් කෑල්ලක් අරන් තියලා තිබ්බා. ඒකත් කාලා මලුත් කඩාගෙන මේ ලෑස්ති වෙන්න පන්සල් යන්න තමයි. ඉස්සර අපි මල් කඩලා මේ මල් පොහොට්ටු ඔලුවට ගහනවා. හරිම කියන්නේ ආසයි ඒ සද්දෙට. ඉතින් මට ඒක මතක් වෙලා මම මෙතන ඉන්න චූටි පැටව දෙන්නගේ නළලේ ගැහැව්වා. ඔන්න ඉතින් අද අපි ආවේ මාලිගා තැන්න පන්සලට. ඉතින් මම මීට කලින් නම් මේ පන්සලට ඇවිල්ලා නැහැ. ඒත් මගේ ආසාවක් තිබ්බ මෙතනට එන්න. මොකද මෙතන මම වීඩියෝ දැකලා තියෙනවා අර ගල් දෙකක් මැද්දේ තියෙන පඩි පෙලක් තියෙනවා. ඒක දිගේ යද්දි හරියම ලස්සනයි. ඉතින් මටත් ඕනේ එන්න එතනින් යන්න. ඉතින් අපි පන්සලට ඇතුල් වෙද්දිම අපිට දන්සලක් හම්බුණා බීමත් එක්ක කේක්. අපි පන්සල ඇතුළට යන්න කලින් මුලින්ම දන්සල වැඳ පුදා ගත්තා. එහෙනම් අපි බීම් එකක් බීලම පන්සලට යමු නේද? ඉතින් අපි අපේ බයික් ටික දැම්මේ පල්ලෙහා පාකින් එකේ. ඒත් මෙතනට එනකන් අපි දැනන් හිටියේ නැහැ උඩත් පාකින් එකක් තියෙනවා කියලා. ඔයාලත් මෙතනට එනවනම් මෙතනටම පාක් කරන්න පුළුවන් ඔයාලගේ වාහන. ඉතින් අපි කේක් කෑල්ලත් කාලා බීම ටිකක් බීලා උඩට යන්න යද්දි අපිට ගලක් දුන්නා මේකත් අරන් යන්න කියලා. ඉතින් අපි ගලකුත් අරගෙන උඩට ගියා. ඉතින් ඔයාලත් මෙතනට යද්දි ගලක් බැලි කොට්ටයක් අරන් ගිහින් පොඩි උදව්වක් කරන්න. ඉතින් අපි ගෙනල්ලා මෙන්න මෙතනට තමයි ගල් ගෙනල්ලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපිට සවුදන්සලක් හම්බුණා. අපි උඩදී සවුත් බීලම තමා අපි ගල නගින්න ගියේ. ඉතින් එහෙනම් අපි යමුකෝ. ඉතින් ඉස්සරහටම යද්දී ලස්සන තැන් අපිට ගොඩක් හම්බුණා. මේත් ඒ වගේ තැනක්. බලන්නකෝ ඒ ගල යටින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ගමන ටිකක් දුෂ්කරයි. අපි මගින් පොඩ්ඩක් ඉඳගෙන ආය යනවා. ආය පොඩ්ඩක් මහන්සිය නිවා ගන්නවා. ඔහොම තමයි අපි යන්න පිටත් උනේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මං ආසාවෙන් හිටපු තැන. බලන්නකෝ එතන තියෙන ලස්සන ගල් දෙකක් මැද්දේ තියෙන ලස්සන පඩි පෙලක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ගල උඩටම ආවේ. ඉතින් මෙතනට එද්දි අපිට තිබ්බ මහන්සිය නැති වුණා. මුළු ඇඟම සීතල වුණා. මෝර හුළඟක් මෙතනට තියෙන්නේ. ඉතින් ඇත්තටම ගමනේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. ඒ වගේම පුදුම ලස්සන view එකක් තියෙන්නේ මෙතනට. ඉතින් අපි ගෙනාපු මල් ටික පූජා කරන්න අපි උඩට ගියා. එහෙනම් යමු මාත් එක්ක මල් ටිකක් පූජා කරන්න.
මල් ටිකත් පූජා කරලා අපි ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කළේ නැහැ. ඉතින් උඩ නම් මාරම නිස්කලංක තැනක්. අද පොහොය නිසා ගොඩක් කට්ටිය මෙතනට ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි කට්ටිය බෝගහ යටට වෙලා පොඩ්ඩක් ඉඳගෙන හිටියා. මාරම සැනසීමක් හිතට තියෙන්නේ මෙතන ඉඳගෙන ඉද්දි. මෙයා භාවනා කරනවා මේ. ඉතින් අපි පල්ලෙහාට යන්න පිටත් වෙද්දී මේ ගල උඩ ඉඳගෙන ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කළේ නෑ. මෙතනට මාරම ලස්සනට පුළු පරිසරයම බලා ගන්න අපිට පුළුවන්. ඒ වගේම මෙතන අපිට නෙළුම් කුළුණත් බලා ගන්න පුළුවන් වුණා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි.